රේස ඩෙව්විතින් කියන ලැරවල් වීඩියෝ සිරිස්සේ දෙවැනි වීඩියකට ඔල සාධනය පිළිගන්න. අපි වීඩියෝ කතා කරන්න යන්නේ ඕලට ලැරවල් පෝගෑම් එක ඉන්ස්ටෝල් කරගන්න පුළු වන් ප්‍රික්ක සිට් මොනවාද කියලා ඒවාගේ සිිස්ටම් එක මේක රන් කරන්න වගේ සිිස්ටම් එකට ඉන්ස්ටෝල් කරන්න ඕන දේවල් මොනවාද කිය හරි මුලින් වාල්ට ඕනේ සෑම්ප එක සෑම්පික් කියන්නේ පාගල්ලගේ සෑම් ඩවන්ලෝඩ් කිලමිතර සර්ච් කරන්න පුළුවන් ඊට පස්සේ මේ විදි සයිට්ට ගිල්ලා මෙන්න මේ වෙබ්සයිට් එකට ගිල්ලා වාල්ට පුල මෙන්න 8.2.12 කියෙන වර්ෂණ එක ඩවන්ලෝඩ් කරගන්න මොකක්ද මේ වර්ෂන්නේ මන්දැකිව මේක PHP වලින් ලියපු ෆ්‍රේම්වර්කයක් තොර මේ රන් කරන්න අනුවර PHP තියෙන් තුරම සෑම් කියන සොෆ්ටය ඇතුළේ PHP ෝටමටිකලම ඉස්ටෝල යන 8.2 එක සහ මේකම MySQL ඩේටබේස් එක ඉන්ස්ටෝල් යනකරප ඩේටබේසික් ගැන පුරි වෙන්න දෙයක් නෑ ඒකත් මේක ඉස්ටෝලලා එනවා හරි ඊලකට අපිට ඕනේ ඩිපෙන්ඩසි මැනේජ එක දැම්මම කිව්වා අප මේක ලේරදින PHP වල දුර PHP වලට ඩිපෙන්ඩසි මනජයක් විදිහට මෙන්න මේ කොම්පොස එක අපි යස් කරන මේ හරිම ලේසි වාලම වෙබ්සයිට යන කොම්පොස කියලාගෙන ඊට පසෙතන කොම්පොස සටප්.ටක් කෙනෙක තියෙන මේ කලික් කරගත්තම ඩවල්ලෝඩ් කරගන්න පුළුව මතකතියගෙන මම කරන පිළිවලටම කරන්න මුලින්ම සෑම් එක ඩවල්ලෝඩ් කළ ඉන්ස්ටෝල් කරන්න ඊට පස්සේ තම කොම්පොස එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ බොද කොම්පොස එක ඉන්ස්ටෝල්ලෙන්ට PHP on the installer which requires that you have PHP already installed එන මතක තියාගන්න මේ පිළිවෙලට මේ වැඩි කරගෙන යන්න හරි ඊට පස්සේ තුන්වෙනියට අපිට ඕනෙනවා Node.js environment එක මම දැන් මේ softmaker Node.js කියන්නේ වෙනම ෆීල්ඩ් එකක් මම මේක දැන් එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ මොකක්ද කියලා ඔයාලා මෙන්න මේ විදිහට සයිට් එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට download Node.js කියලා බලා ගන්න පුළුවන් ඔයාලට මේක එක එක versions ගන්න පුළුවන් ඔයාලගේ Mac හෝ Linux හරි නම් තියෙන්නේ මෙතරින් කියලා ඩවන්ලෝඩ් කරලා ගන්න පුළුවන් තමන්ට ගැලපෙන වර්ෂන් එක හරි මේකත් ඉන්ස්ටෝල් කරගන්න ඊට පස්සේ අපිට ඕන වෙනවා නොඩ්ජේසිකට පස්සේ ඔයාලට ඕන වෙනවා ගිට් කියන සොෆ්ටය එක ජස් සර්ච් කරගන්න ගිට් කියලා මේක සමහරක් අයට අත්‍යවශන වෙන්න පුළුවන් ඒවුණට මම මේක රෙකමන්ඩ් කරනවා ඉන්ස්ටෝල් කරගන්න එක ගිට් කියල සර්ච් කළ මෙන්න මේ අයිකන්න එකත් එක්ක ආවට පස්සේ ඩවන්ලෝඩ් ෆෝ ඉන්ඩෝස්ය මෙතින් වාල්ට පුලන් වාලගේ වර්ෂණ එකට අදාලර 64 බිට 32 බිට්ද කියන එක අදාල එක මත වාල්ට අවශ්‍යක ඩවල්ලෝඩ් කරගන්න ඊට පස වාල මැක්කෝ ලිනක්ස් නම් ඒකට අදාල ගිට්ටක ඩවල්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න හරි ඒරස අන්තිමේට මම වාල්ට කියන්න වාලට ඕන අයිඩ එක මම හුකක් වෙලාට විශ්වාස කරන වාලා වස් කෝඩ්ඩ යස් කරලා ඇති කියලා මොකද හුකක් ප්‍රසිද්ධ අයිඩ එක ඉන්ටරට ඩියලප්මට නරමට එකන අපි PHP කෝඩ්ස් ෆ්‍රම් අපේ ලැරවල්ල එකට අදාල් කෝඩ් අපි ලියන්න යන්නේ මෙන්න මේ වස් කෝඩ්ඩගේ හරිද තොට ඒකත් වාලට මෙන්න මෙතිරින් හල වලට පේන වාල කම්පියුටගේ ඕනම වර්ෂන් එකට ගැලපෙන්න්න ඩවල්ලෝඩ් කරගන්න පුළුව වල වින්ඩෝස් නම් මෙතනින් නිරක් නම් මෙතනි මැක් නම් මෙතනි හරි ම ඩවල්ලෝඩ් කල ඉස්ලෝ කල පෙන්න්න හරිම ලේසිම ඉස්ටෝ කරන ඩවල්ලෝඩ් කර ඉට පස්වාල්ට පුළුවන් ඩබලි කල සටප් එක ඕපන් කරලා නෙක්ස් කල්ලා ඉන්ස්ටෝල් කරගන්න කිසිම ප්‍රශ්නයක් වෙන්න හරි ඊට පස මමවලට පින්න මේ හරියට ඉස්ටෝල් නාද කියලා චෙක්කරගන්න විදිිය ටසවලට CMD එකට ගිහිල්ලා ස්ටාර්ට එක CMD කියල ටයිප් කල්වාට මුලින්ම පුළුවන් PHP ඩ කියලා ටයිප් කරන්න එතුරට පේන PHP 8.2.12 එක මේ විදිහයට විස්තරටයක් ඇවිල්ලන වාලගේ PHP එක ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ ඊට පස්ස පනු කොම්පොස එක ස්ටෝල්ලාද කියල බලන්න හොමද කියලා ඔලබල මේ විතර කම්පස කියලා CMD ටයිප් කර මෙන්න මේ වගේ කම්පස එකට අදාලා විස්තරටයක් කියෙනවා කියන්න වල කම්පස එක ඉන්ස්ටෝල් වෙලා හරි ඊට පසක් බලමු නොඩ් එක මට මත හැටියට නොඩ් වර්ෂන් ඕකේ නොඩ් ඩෑෂ් වර්ෂන් කියල ටයිප් කරහම වලට පුලන් මෙන්න විතර වර්ෂන් එක බලාගන්න එකන නොඩ් එකත් ඉස්ටෝල් වෙලා සරලම ගිට්ටකත් මේතර ටයිප් කරම් ගිට්ට අදාලා හෙල්පෙනගෙනවා කියන්නේ ඒකත් ඉන්ස්ටෝල් වෙලා තියෙනවා හරි ඉරස අන්තිමේට මම කියන්න වාල දැන් අදාගත්ත වාලගේ වස් කෝඩ් එක වාලේක ඕපන් කරගෙන මම මේ කියන එක්ස්ටේෂන් පැක් එක ඉන්ස්ටෝල් කරගන්න හරි ඔල්ට මම පේන ඇති මීන්ස්ට ඕපන් කරගෙන තියෙන්නේ ලැරවල් පලිගේෂන් එක ඒක වැඩි හිතන්ව මංවලට පස්සේගෙන ෆුල් එක්ස්ලනේෂන් ඇත් දෙන්න දැනට වාල වස් කෝඩ් ෝපන් කල වාල වස් කෝඩ් යුවක මේ වගේ නැතුව ඇති ගෙනට තන්න එප මේකම සිටප් කරගෙන තියෙන මට කැමත පෙන යුවයකට ඔයාල කැමති තීමයක් ඉස්ට්‍රෝ කරගන්න ඉරිවස වලට පුළුවන් මෙට මෙතන පැත් වම්මත පැත්ති තියෙන එක්ස්ටේෂන්ස් කියන කලික් කර මෙතන සර්ච් කරගන්න ලැරවල් කිය
ලැරවල් කියල සච් කරගත්හම් ගොඩක් එක්ස්ටේෂන්ස් ගොඩක් කෙනවා එතනින් ඔයාලට ඉස්ටෝ කරගන්න ඕනේ මෙන මෙතර තින ඔප්ෂන්ය ලැරවල් එක්ස්ටේෂන් පැක් කියල පේනවද මෙන්න මේ වගේ මිලියන ගනක් ඩවලෝඩ්ස් තියෙන 1 මිලියන් වගේ ඊට පස්සේ මෙතන තියෙන්නේ එක්ස්ටේෂන්ස් පැක් කීප එක එකතුවා ඒකන් වාඩම ප්‍රෝග්‍රම්ම ට ඇරවල්ලගේ වැඩ කරගෙන අද ඕනන එක්ස්ටේෂන් ගොඩක් එකට එකතු කරලා හදම තනි පැක් ඇත්තා මෙතර දෙනවාමික සිම්පලි වාගමතන ඇති ඉස්ටෝල් කියලා මගේ ස්ටෝල් ස්ටෝල් කල තියන්න මේ ඉස්ටෝල් කලික් කරලා වල්ට පුලා මේක ඉස්ටෝල් කරගන්න එතකොට වාලගේ ප්‍රෝග්‍රම්මල්ට සොරි ලැරවල්ලකට අවශ්‍ය ඔක්කොම ක්ස්ටේෂන්ස් ටික මේක ඉස්ටෝල්ලන මොකද මේක නැතිවුණු සමහරක් විට ඔයාලගේ වාල වස් කෝඩ්ඩක මගේ වගේ පෙන්න්න එකක් නැතිව ම මේක ඉස්ට්‍රෝ කරගන්න කිව හරි මේටික ඉස්ට්‍රෝ කරගත්තන අපි ඊළඟ වීඩියකින් හම්මමු ඒක මමල්ට කියල දෙන්න කොහොමද ලැරවල් යස් කල්ලා කඩ්ඩ එක අදන්න කියලා